ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම හිත කම්පා කරන සිදුවීමක් ගැන. ඉතාලියේ මිලානෝ නුවරින්. අපිට ලැබුණ මේ මිලානෝ ඝාතනය ප්‍රේම ත්‍රිකෝණයක අවසානය කියන වාර්තාව ඇත්තටම ගොඩක් සංකීර්ණ කතාවක් කියන්නේ. ඒක තමයි ශ්‍රී ලාංකික කාන්තාවකගේ ඝාතනයක් ඊට පස්සේ තව ප්‍රහාරයක් අන්තිමට සැකකරොත් සියදිවි විනාශ කරනවා. අපි මේක ටිකක් ගැඹුරින් බලමු නේද? මොකද උනේ කියලා හරියටම. හරි. මුලින්ම කතා කරමු වින්දිතයා ගැන. ආරාච්චිගේ දෝන චමිලා වීරසූරිය මහත්මිය වයස අවුරුදු 5ක් විතර. එයා ඉතාලි ජාතිකයෙක් එක්ක විවාහ වෙලා දරුවෙකුත් ඉන්නවා. මිලානෝ වල හොටෙලයක හොටෙල් බර්නා කියන තැන සේවය කරලා තියෙන්නේ. ඉතින් එයා අතුරුදන් වෙලා තියෙන්නේ. මේ 9 වෙනිදා ඉඳන් දවස් 2කට පස්සේ කියන්නේ මේ අකරා වෙනිදා තමයි සිරුර හම්බ වෙන්නේ. කොහෙන්ද? උතුරු උද්‍යානයක අර ලන්දු කැලෑවක් අතුලෙන්. අනේ පරීක්ෂණ වලින් මොනවද කියුනේ? මූලිකවම උගුරේ එතකොට අත්වල පිහිපාරවල් තිබිලා තියෙනවා. අත්වලත් ඒ කියන්නේ යා බේරෙන්න උත්සාහ කරන්නේ නැති නේද? ඒක තමයි පේන්න තියෙන්නේ. ලොකු සටනක් වෙන්න ඇති. මේකට ප්‍රධාන සැකකරු කවුද? ඒ තමයි යමනුවෙල ඩිමරියා. වයස 35යි. එයා චමිලා වැඩ කරපු හෝටලෙම තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ කියන්නේ දෙන්නම එකම තැන? හැබැයි මෙතන තියෙන ටිකක් අමුතු කාරණයක්. මොකද්ද? මේ ඩිමරියා කියන්නේ එයා 2016 දී එයාගෙම හිටපු බිරිඳව ඝාතනය කරලා. මොනවා? ඝාතනය කරලා හිර දඬුවම් විඳමින් හිටපු කෙනෙක්. හිරේ හිටපු කෙනෙක් කොහොමද හෝටියක වැඩ කරන්නේ? ඒක පුදුමයිනේ. ඒක තමයි. මටත් හිතා ගන්න බෑ. වාර්තා වෙන විදියක එයාට අර මොකද්ද බන්ධනාගාරයෙන් පිටත වැඩ කරන්න අවසරයක් ලැබිලා. මොන වගේ වැඩපිළිවෙලක්ද දන්නේ නෑ නේද? ඒක නම් පැහැදිලි නෑ. කොහොම හරි මේ 9 වෙනිදා CCTV වල සටහන් වෙලා තියෙනවා චමිලයි ඩීමරියයි එකට ඇවිදගෙන යනවා. එදා තමයි චමිලා අතුරුදන් වෙන්නෙත්? එදායින් පස්සේ ඩීමරියා ආපහු බන්ධනාගාරයට ගිහිල්ලත් නෑ. ඊටකොට චමිලාගේ ෆෝන් එකට මොකද වුනේ? ඒක පස්සේ කුණු බක්කියක තිබිලා හොයාගෙන තියෙනවා. ඉතින් චමිලාව ඝාතනය කරාට පස්සේ ඩිමරියා හැංගිලා ඉඳලා වගේ ඊළඟ දවසේ ඒ කියන්නේ මේ 10 උදේ. එයා ආයෙත් හෝටලේ පැත්තට ඇවිත් ඒ හෝටලේම වැඩ කරපු තව කෙනෙක්ට හානි නෙස්සර් කියලා ඊජිප්තු ජාතිකයෙක්ට. පිහිය නැනලා. අනේ දෙයියනේ ඒ කෙනාට මොකද උනේ? බරපතල තුවාල වෙලා ඒත් වාසනාවකට ජීවිතේ බේරිලා පොලිසිය හිතන්නේ නර්ස් සෙනකල් ඩිමරියා සැංවිලා ඉඳලා තියෙන්නේ කියලා. හරිම දරුණුයි. ඊට පස්සේ තමයි අර අනිත් කේද වාචකේ වෙන්නේ. ඩිමරියා මෙයි 12 වෙනිදා දවල් ඩිමරියා අර මිලානෝ වල තියෙන ප්‍රසිද්ධම පල්ලිය ඩුවෝමෝ දේවස්ථානය. මම දන්නා. ලොකු මේකේ නේද නගරේ මැද තියෙන. ඒකේ උඩ තට්ටුවකින් පහලට පැනලා. මිනිස්සු බලන් එද්දි සංචාරකයෝ හැම ගොඩක් ඉන්න වෙලාවක එතනම සියදි විනාසාගෙන. මේ ඔක්කොම සිද්ධියකට ගත්තම පොලිසිය ප්‍රධානම සැකය මොකද්ද? අර ප්‍රේම සම්බන්ධයක් පැටලීමක් වගේ දෙයක්ද? මූලිකවම ඒ පැත්තට තමයි සැකේ යොමු වෙන්නේ. චමිලා, ඩිමරියා සහ අර දිවිගලවා ගත්තු නස්ර්. මේ තුන්දෙනා අතරේ මොකක් හරි සංකීර්ණ සම්බන්ධයක් තිබුණා කියලා තමයි සැක කරන්නේ. ඒ කියන්නේ ප්‍රේම ත්‍රිකෝණයක්. ඒ වචනේත් පාවිච්චි වෙනවා. හැබැයි ඩිමරියාගේ අතීතයත් එක්ක බලද්දී නිකම්ම ප්‍රේම සම්බන්ධයක් යනත් අමාරුයි නේද? වෙන මොනවා හරි මානසික ප්‍රශ්නයක් වගේ? හරි. ඒකත් ගොඩක් වැදගත් කාරණයක්. ප්‍රේම ත්‍රිකෝණය කියන එක සමහර වෙලාවට ටිකක් සරල කිරීමක් වෙන්නත් පුරුවන්. එහෙම නේද? එයාගේ අතීත අපරාධය, මේ හැසිරීම වෙනත් ගැඹුරු හේතු තියෙන්න පුළුවන්. අර දිවිගලවාගත්තු නස්ර මහත්තයාගේ සාක්ෂිය හරිම වැදගත් වීම එක තේරුම් ගන්න. ඒක ඇත්ත. එයා තමයි දන්නේ මොකද්ද උනේ කියලා හරියටම. අනිවාර්යෙන්. ඒ වගේම මේ සිද්ධිය නිකම්ම පුද්ගලික කතාවක් නෙවෙයිනේ. ඉතාලිය අර බන්ධනාගාර පද්ධතිය ගැනත් ප්‍රශ්න මතු කරනවා. අර මිනිමෑරුමකට හිරේ හිටපු කෙනෙක්ට එළිය වැඩ කරන්න දුන්නේ එක ගැනද? හරියටම. ඒ ක්‍රමවේදය ගැන සිරකරුවන්ව පුනරුද්ධාපනය කරන එකයි සමාජයේ ආරක්ෂාවයි අතර තියෙන අර තුලණය කොහොමද පවත්වා ගන්න කියන එක ගැන ලොකු කතාබහක් ඇති වෙලා දැන්. ඒ කියන්නේ මේ වගේ අයට එළියට එන්න දෙද්දි තියෙන අවදානම හරියට තක්සේරු කරනවද කියන එක. ඒ ප්‍රශ්නේ තමයි මතුවෙන්නේ. ඉතින් අවසානයේ අපිට ඉතිරි වෙන්නේ ඝාතනයක්, තවත් ඝාතනීය තත්ත්වයක්, සියදි විනාශා ගැනීමක් හරිම කනගාටුදායකයි. ඇත්තටම ඩීමරියා ඇයි එහෙම කළේ? ඒ සම්බන්ධකම් වල ඇත්ත මොකද්ද? නැසර් මොනවා කියයිද? මේවා තවම ප්‍රශ්න.
මිලානෝ පොලිසිය මේ ගැන හොයනවා ඇති හොඳටම. ඔව් ගැඹුරු පරීක්ෂණයක් කරනවා ඇති. මේකෙන් අපිට පේන්නේ මිනිස් සම්බන්ධතා කොච්චර සංකීර්ණද කියන එක විතරක් නෙවෙයි. අතීත වැරදිවලට දඬුවම් බින්දින අයව ආයෙත් සමාජගත කරද්දි තියෙන අභියෝග පද්ධතියක වගකීම මේ හැමදේම ගැන හිතන්න යමක් ඉතිරි කරනවා. ඒක ඇත්ත නිකම්ම පුද්ගලික සිද්ධියක් කියලා අයින් කරන්න බෑ. ඊට එහා ගියපු පද්ධතිමය කාරණාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ ගැනත් අපි අවධානයෙන් ඉන්න